ආච්චි අම්මේ සඳුනිට කේක් කෑල්ලක් ගිහින් දෙන්නද? උන් අපි දෙන ඒවා කන්නේ නෑ පුතේ. උන් ලොකු මිනිස්සු. අනික උන් එක්ක අපිට පෑහෙන්න පුළුවන්ද? ඒකට කමක් නෑ ආච්චි අම්මේ. මගේ උපන්දිනේ ඊයේ කියන සඳුනි දන්නවා. ඒ නිසා මං කේක් කෑල්ලක් ගිහින් දීලා එන්නද? උඹට ඕනම නම් ගිහින් වරෙන්කෝ. මම මේක ගිහින් දීලා එන්නම් ආච්චි අම්මේ. කුඩයක් අරන් ඵලයන්. වැස්සක් එනවා. පුතේ බත් කාලා ඉන්න. ඔන්න ඔය ආස නිසාම චිකන් ඩෙවල් එක්කුත් හැදුවා. කාලා බලන්න රසයිද කියලා. මං ආසම කෑමක් අම්මේ. සඳුනි ලොකු නෝනා ඒ පාර කවුද කතා කරන වැහෙන්නේ? සඳුනි මන් නෙත්මි අම්මේ. අප්පෝ මොකට එනවද මන් දන්නේ ඔය ළමයා. තාත්තා දැනගත්තොත් එහෙම අපි දෙන්නටත් එක්ක බැනුම් අහන්න වෙනවා ගෙදරට ගත්තා කියලා. බත් එක මම වහලා තියන්න. පස්සේ කන්න. බලන්න ඇයි කතා කරන්නේ කියලා. ඉන්න මං එන්නම්. නෙත්මි මොකෝ මේ පැත්තේ? ඊයේ මගේ බර්ත්ඩේ එක තිබ්බහලෝ. මං ඔයාලට කේක් කෑල්ලක් ගෙනාවා. මොන කේක්ද? කවුද ගෙනත් දුන්නේ? ඊයේ ආච්චි අම්මා කඩේ ගිහින් එන ගමන් මට ගෙනත් දුන්නේ. චොක්ලට් කේක්. එන්න ගෙට වාඩි වෙන්න. මගේ තාත්ති මගේ බර්ත්ඩේ එකට සුරංගනාවියෝ ගොඩාක් ඉන්න ලස්සන කේක් එකක් හදලා දුන්නා. ඔයාට මොනවද බර්ත්ඩේ එකට හම්බුනේ? ආච්චි අම්මා කුඩයක් අරන් දුන්නා. කුඩයක්? මගේ බර්ත් එකට අපේ අම්මී තාත්ති මට ලැප් එකක් අරන් දුන්නා. ඒ විතරක් නෙමෙයි අපේ අම්මි මට අයිෂෝ මේකප් බඩු, ලිප්ස්ටික්, කියුටස්, කොණ්ඩු බූලු සෑහෙන්න අරන් දුන්නා. මං එහෙනම් ගිහින් එන්නම් සඳුනි. අම්මට කියන්න මං ගියා කියලා. නැත්තම් ආච්චි අම්මා බය වෙයි. මං ඉක්මනට ගිහින් එන්නම් කියලා ආවේ. මං ගිහින් එන්නම් එහෙනම්. මං අම්මට කියන්නම් ඔයා ගියා කියන්නේ කිව්වා කියලා. බයි. අම්මා කෝ ගියාද? මොනවද ගෙනත් දුන්නේ? එයාගේ බර්ත්ඩේ එකලු ඊයේ කියලා කේක් කෑල්ලක් ගෙනත් දුන්නේ. අප්පෝ ඕවනම් කන්න එපා. ඕකුන් දෙනේවා. විහිකන්න. තාත්තා දැනගත්තොත් එහෙම ඔයාට මට හොඳටම බැනුම් අහන්න වෙනවා පුතේ. අඩක මේ ගමේ එක මිනිස්සෙක්වත් ඕකුන් ගණන් ගන්නේ නෑ. උන් ඔය අඩු කුලේ මිනිස්සු. අනික ඔය කෙල්ල ඉපදෙනකොට අම්මවත් මරාගෙන ඉපදිච්ච කෙල්ලෙක්. ඒ මදිවට තාත්තා වෙන කසාදයක ගියා. ඕකි දැන් ඔය ජීවත් වෙන්නේ ආච්චිත් එක්ක. එතකොට මොකද ඒකට කරන්නේ? ඕක ඔය පාරායිනේ තියන්න ගිහිල්ලා ඕන තරම් ඉන්නවා මේ පාරේ බල්ලෝ. කයි යන්න ගිහින් තියන්න. කන්න එහෙම නෑ. කුඩේ අමතක වුණානේ. ආච්චි අම්මා අරන් දුන්න කුඩේ. අයියෝ ආයන්න එපේ.
සඳුනි කවුද? අන්න ඒ පාර ආයෙත් ඇවිල්ලා. ඒ මොකටද? ඇයි ආයෙත් මොකෝ? ලොකු නෝනා මම කුඩේ අරන් යන්න අමතකුණා. මං ඕන් එළියෙන් තිබ්බා බල්ලා ගන්න. මං ගන්න. මං ගිහින් එන්න. මොකද ගියපයින්ම මූණත් එල්ලගෙන මං කීවනේ ඔව් අරන් යන්න හදනකොට ඔව් අරන් යන්න එපා කියලා. ඇයි දැන් මොකද උනේ? මොකුත් නෑ ආච්චි අම්මේ. නෑ ආච්චි අම්මේ. මං සඳුනිට කේක් කෑල්ලක් දීලා සඳුනිත් එක්කත් කතා කර කර ඉඳලා මම ගෙදර එනකොට මට මගට ආවට පස්සේ තමයි ආච්චි අම්මා අරන් දුන්න කුඩේ මතක් වුණේ. ඊට පස්සේ මං ආයේ හැරිලා ගියා කුඩේ අරන් එන්න කියලා. ඊට පස්සේ මම යනකොට සඳුනලාගේ පාරේ ආච්චි අම්මේ මං සඳුනට දුන්න කේක් කෑල්ල බල්ලන්ට කන්න දාලා. උන් ලොකු මිනිස්සු පුතේ. අපිට උන් එක්ක පෑහෙන්න බෑ. ඒකට කමක් නෑ. මගේ පුතා ඕවා ගිහින් දුන්නේ හොඳ හිතින්නේ. ඕක ගැන හිතන්න එපා. යා අන්න ආච්චි අම්මා කොස්මැල්ලුමක් හැදුවා සැරට. අපි බත් ටිකක් කමු. එන්න මගේ පුතා.